ඇත්තටම අපි දැන් ඉන්නේ පට්ටම කැලෑවක. ලංකාවේ කෙල්ලෝ සල්ලි තියනවා නම් වදුර එක්ක වුණත් එනවා මල්ලි. හෙයි යාළුවනේ මේ ගූ ටිකකට දෙහි ටිකක් දාලා රස බලමුද? මහත්මයා ජීවිතේ සාර්ථක වෙන්න අවවාදයක් දෙන්න පුළුවන්ද? ඔයා මොනවද කරන්න කියලා කාටවත් කියන්න එපා. එහෙම කරලා සාර්ථක වෙන්න පුළුවන්ද මහත්මයා? සාර්ථක වුණත් නැතත් අඩුම ගානේ සාර්ථක වුණේ නැහැ කියලා කවුරුත් දැනගන්නේ නැහැ. කොල්ලේකුත් නෑ, මැෂිනුත් නෑ. අපිට ඉතින් ගහේ කෙසෙල් ගෙඩියක් තමයි. Yeah boy. හයි යාළුවනේ. මං අද ආවා ස්ට්‍රීට් ෆුඩ් try කරන්න. අද කොත්තුවක් කන්න ආවේ කොත්තු නෑ කිව්වා තියෙන්නේ කොකේ පත්තු. අවුරුදු ගාණක් කට්ට කාලා ලක්ෂ ගණන් මුන්ට දීලා ග්‍රැජුවේට් වෙන දවසට හිස් බටයක් අතට දෙනවා. මේක අරගෙන ගහන්න ඕනේ මුන්ගේ පුකේ. අනේ අයියේ. දැන් නම් මහන්සි පූස් පැටිය වගේ ඉඳන් හැම සෙල්ලමක්ම දැම්මනේ. Yeah boy. මොනාද බල්ලෝ? තෝ කරන්නේ ලෙඩ නිවාඩු දාලා. තෝ ඊයේ ගාල්ලේ මැච් එක බලන්න ගිහින් එතන ගිහින් ඇමිනෙන්න එපා. ටිකට් ගන්න. ටිකට් ගන්න. නැගපු මල්ලි පස්සෙන් සල්ලි ගන්න. නැගලත් නෑ අයියේ. කැමති නම් පස්සට අත දාලා සල්ලි ගන්න. සර් ඔයා ඔයාගේ විවාහ ජීවිතය ගැන සතුටුද? ඔව් මං ගොඩක් පරක් වෙලා ගෙදර ආවත් මගේ නෝනා කවදාවත් මට කෑ ගැහුවේ නැහැ. ඒ ඇයි සර්? මොකද එයා ගොළුයි. ඇයි? ලක්ෂාන් අයියාගේ එක කාවිෂ් අයියාගේ එකට වඩා ඝනකම්. Yeah boy. ඔයා අවුරුද්දේ දවස් 365ම දෙවෙනි ඉනිම බලනවා නේද? ඉතින් මම වෙන මොනවා කියන්නද? ඒකනේ මගේ ආසම කතාව. සංදීප එක බස් වලවත් යන්න නෑ. ජැක් ගහන්න එනවා. සෙරීනා කියනවා එහා ගමේ නෙත්මි අදත් පැනලා ගිහින් කියලා. එයා කොහොමත් දඟකාරියක් නේ. ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ. ඌරෝ තනියම ආවට සිංහයෝ එන්නේ රංචු පිටින්. මල්ලි මාත් උඹ වගේම රැල්ලට IT ඩිග්‍රියක් කරපු එකෙක්. ඒ නිසා දැම්ම හිත හදාගනි. මේ බැට්මන් තමුසේ මගේ යකා උස්ස ගන්න නැතුව ඔන්න ඔය ජොක්කු ටික හොදලා දානවා. රැට ලොකේ බේර ගන්න ගියාට කමන්නේ. ඔය ජොක්කු ටික හොදලා බලනවා. බොන කොල්ලෝ 1000ක් මැද්දේ ඔතන කොල්ලෝ තමා සුපිරිම. තරුණයින්ට මත්පැන් වලින් මිදෙන්න දෙන උපදෙස් කුමක්ද? මගේ උපදෙස තමයි හිස් බඩ බොන්න එපා අයිස් එක්ක බොන්න. පුළුවන් නම් ඊළඟ පාටිය දානකොට මටත් කෝල් එකක් දෙන්න. මේ වගේ පත සයිස් මස් රබුටන් කන්න මල් වානට එන්න. උඹලට ෂුවර්ද මේක ස්පේස්ෂිප් එකට වඩා ස්පීඩ් කියලා? ඊළඟට වා එලවන්න ස්පේස් කැප්ටන්. අපට කියන්න පුළුවන්ද? ඇයි ඔබ උඩරට රාජධානිය පාව දුන්නේ? වෙන මොකටද? මත්පැන් වලට තමයි. ඊයේ ඉසාරකේ මගෙන් අහනවා ආච්චිගේ පුක සුදුද කියලා. ඇයි? ඔබ මගේ පුක සුදු කරන්නද? මම අද කලාවැවේ වතුර ඔක්කොම බොනවා. Days later. අම්මෝ මගේ බඩ. ඈ බොල කොල්ලෝ. කෝ මේ වැවේ තිබ්බ වතුර ටික? බුද්ධදාස මහත්තයා.
අන්තෝනියෝ කොහොමද ගේ හොයාගත්තේ? මල් සුවදින්. බුද්ධදාස මහත්තයෝ. මේ කුමාරතුංග මුනිදාස මහත්තයා ලියපු කවියක්. එතුමා ලියලා තියෙනවා අනේ පනේ තනේ වැනේ කියලා. තේරුණාද? ඇත්තටම අපි දැන් ඉන්නේ විජයබාහු මාලිගාවේ වදකාගාරයේ ඉස්සරහා. මේක දැකලා නම් දැන් චූත් බරයි වගේ යාළු. මේ වැලිමඩ අලමල්ලි. මේවා තියෙන්නේ වැලිමඩ විතරයි. අරුවට අලුත් කෙල්ලෙක් සෙට් වෙලා බං. සෙට් වුණාට වැඩක් නැහැ. ඕක බදින්න වෙන්නේ නැහැ මල්ලි. හරිම තේක. මොනවද දාලා? මෙහෙම තේකක් කොළඹත් ලැබෙන්නේ නැහැ. මට බර්ගර්ස් 4යි. ලාර්ජ් ෆ්‍රයිස් 2යි දෙන්න. මැඩම්ගේ ඕඩර් එක හරි. ඔයාටයි බබාලටයි මොනවද ඕන? දේවිය ඉදිරියෙන් ට්‍රැෆික් හේවායන් සිටිය හැක. අපගේ වේගය කොපමණද? හෝරාවට ගව් 70යි දෙයියෝ. මේ බලන්නකො තරුෂි හැම ගහේම හිල්. ෂුවර් එකටම සදුන්ගේ වැඩක් තමයි. ඔහේ අදත් එයිල එක්ක බොන්න ගියයිද? බීලා නම් මෙහෙම කතා කරනවයි. බීලා නම් මෙහෙම කතා කරනවයි. ඔහේ පොරොන්දු වුණානේ. බුබුලු දාන සීනි වතුර ආයෙ බොන්න නැtei කියලා. පොරොන්දු. 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 ලෝකෙටම වීරයෙක් වුණත් ගෙදරදී නෝනා සුපර් නැහැ බං. උඹලා වගේම තමයි මමත් අද එළියේ. හයි මා. මම මේ බදුල්ලට යන ගමන් ඔයාලා මෙහෙම යන්න try කරන්න එපා. බදිනවා කියලා ජුණ්ඩත් ඇල්ලුවා. පරට්ටි. දන්නා මට හොඳට මාමා හොඳම නළුවා හොඳම නිලියා මේ සම්මාන ටික අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ. අපේ අම්මා තාත්තගේ ඉඳලම මම පොඩි කාලේ ඉඳලා මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මට සම්මාන රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම. බලාපන්. තව හොඳට බලාපන්. බැලුවට කමක් නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.